දැන් මම ජෙන් සී කෙනෙක්. ඒතර මම දැන් බියුටි එක ගත්ත ගොඩක් හිතනවා ඒක ගැන. ලෝකේ කියලා කියන ජෙන්සි එක හරි ඔනස්ට්. අර ඒ වගේ ටෙක්නොලොජි එකක් තියෙන තැනක තමයි මේ ජෙන්සිලා ඉපදෙන්නේ. දැන් මම නම් කියන්නේ ජෙන්සි කට්ටිය තමයි ලේසිම. ඉක්මන් රිසල්ට් එකක් එකේ හම්බෙනවා කියලා දැක්කොත් එහෙම අපි ඉක්මනට යූස් කරන එක ගන්නවා. ඒ කියන්නේ මේකප් කොච්චර දැම්මත් පේන්නේ නැති වෙන මේකප් ගන්න කැමති. Forever products, Derma Pro products, Derma Elite මේ ඔක්කොම අපි ඔයාලට දෙනවා. හරි ඔයාලට පුළුවන්ද මේක SPF 50+ කියලා ප්‍රූව් කරන්න. මේ අපේ ජෙනරේෂන් එක ටාගට් කළෙම මේ බියුටි ප්‍රොඩක්ට්ස් හදනවද? අපි 100% ඔයත් එක්ක ඉන්න ජෙන්සී කියලා කියන්නේ ලයිෆ් එක ෆීල් කරන, එක්ස්ප්‍රෙස් කරන, ඒ වගේම ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන, ට්‍රෙන්ඩ්ස් ක්‍රියේට් කරන ජෙනරේෂන් එකක්. ඉතින් මේ ජෙනරේෂන් එකේ අපි කතා කරන්න ඕන දෙයක් තමයි මෙයාලගේ ස්ට්‍රෙස්, බියුටි, ඒ වගේම මෙයාලගේ රිලේෂන්ෂිප් ගැන අපි කතා කරන්න ඕනේ. එතකොට මැඩම් දැන් ගොඩක් කාලයක් තිස්සේ එක එක ළමයි එක්ක වැඩ කරලා තියෙනවා. එතකොට මැඩම් කොහොමද දකින්නේ මේ අලුත් ජෙනරේෂන් එක ගැන? ජෙනරේෂන්ස් කීපයක් එකම වැඩ කරලා තියෙනවා. ඉතින් අපි හිටපු ජෙනරේෂන් එක ගත්තොත් අතර මේ කාලේ ටෙලිවිෂන් විතරයි තිබ්බේ. ලෑන්ඩ් ෆෝන්ස් තිබුණේ, ටෙක්නොලොජි එක හරි හරි. ඊට පස්සේ ආපු හැම ජෙනරේෂන් එකකම ටෙක්නොලොජි එක ටික වැඩි වෙලා ඇවිත් තියෙනවා. ඉතින් ජෙන් සී එකට ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා. ඒක තමයි ඒ වගේම තමයි දැන් අනිත් හැමද YouTube ඒ වගේ කියන්නේ අලුත් දේවල් වලට ඒගොල්ලන් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට හරි ඉක්මනින් ඕනම දෙයක් දැනගන්න පුළුවන්. ලෝකේ එක කොනක වෙන දෙයක් මේ මොහොතේ දැනගන්න පුළුවන්. අර ඒ වගේ ටෙක්නොලොජි එකක් තියෙන තැනක තමයි මේ ජෙන්සිලා ඉපදෙන්නේ. ඉතින් මේ ජෙන්සි කට්ටියට ඒ ටෙක්නොලොජි එකත් එක්ක හුඟක් දේවල් හොඳ දේවල් ගන්න පුළුවන්, නරක දේවල් ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රියේටිව් විදිහට ජීවිතේ හදාගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේ ජෙන්සි එකට හම්බෙලා තියෙනවා අනිත් ජෙනරේෂන් එක කම්පෙයාර් කරනකොට. දැන් සමහර කට්ටිය කියන දෙයක් මේ ජෙන්සි කට්ටිය ඇවිල්ලා හරි වෙනස් විදිහට හිතන්නේ. අපි වගේ නෙමෙයි. මෙහෙමයි මේගොල්ලන් එක හරි අමාරුයි වැඩ කරන්නේ. දැන් මම නම් කියන්නේ ජෙන්සි කට්ටිය තමයි ලේසිම. මොකද මේගොල්ලන් එක වැඩ කරනකොට ඒගොල්ලන්ට හරි ඕපන්. කියන දේ අහනවා. කියන තියෙන දේ කියනවා. ඉතින් අර ඒ වගේ හරි ආදරණීය කාණ්ඩයක් තමයි මේ ජෙන්සි කියන්නේ. දැන් ගොඩක් කට්ටිය කියනවා ජෙන්සීලා හරි ස්ට්‍රෙස් වැඩි, බියුටි එක ගත්තොත් අපි ඒක ගැන ගොඩක් හිතනවා. මම ජෙන්සී කෙනෙක්. ඒතර මම දැන් බියුටි එක ගත්ත ගොඩක් හිතනවා ඒක ගැන. අපි නිකන් මොකක් ප්‍රොෆයිල් පික් එකක් දාන්න ගියත් ඒක ගැන ගොඩක් හිතනවා. මේක ඇත්තටම ලස්සනයිද? මේක හරි දාන්න ඕනේද? මේක අපේ මොන වගේද අපි බියුටි එක පේන්නේ වගේද? එතකොට මැඩම් ඒ කට්ටියත් වැඩ කරද්දි කොහොමද? හරි ආසයි හරි ඉන්ට්‍රස්ටිං. හරි ඉන්ට්‍රස්ටිං කැරක්ටර්ස් මොකද දැන් අපි කතා කරන්නේ මේ ස්මාර්ට් ෆෝන් ගැන. ඒ වගේම ස්මාර්ට් ෆෝන් ගැන කතා ටෙක්නොලොජි එක ගැන කතා කරා. මේ ජෙන්සි එකේ වැරද්දක් නෙමෙයි. ඇත්තම කියනවා මීඩියා ඒගොල්ලන්ව යොදාගෙන තිනවා ලස්සන කියන්නේ මෙන්න මේ වගේ වෙන්න ඕන. ලස්සන වුණාම මෙන්න මේ වගේ ස්කින් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිය මේ වගේ කියලා අරගොල්ලන් ඉපදුණු දවසේ ඉඳලා ඒගොල්ලන්ට දාලා තිනවා. ඉතින් මේගොල්ලන් හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම ඇත්ත. හරි දැන් මේ මොඩල් කෙනෙක් අර සාමාන්‍යයෙන් අපි ෂොප් එකක දකින්න මොඩල් කෙනෙක් වගේ ඇඟ තියෙන්න ඕන. ඒකට ඒ වගේ වුණ තියෙන්න ඕන. දැන් ඒ විදිහට මේගොල්ලන්ව ක්‍රියේට් කරගන්න හදනවා. ඉතින් ඒ වගේම සමහර වෙලාවට ඒ විදිහට ආවේ නැත්තම් ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ ලෝකේ කියලා කියන ජෙන්සි එක හරි ඔනස්ට්. ඒගොල්ලන් හරි අහිංසකයි. ඒගොල්ලන් බොරු කරනවා හරි අඩු. ඒගොල්ලෝ හිතන අනික් අයත් ඒ වගේ කියලා. නමුත් එහෙම නෑ. ඉතින් අර ඒ නිසා තමයි ජෙන්සි එක ගොඩක් වෙලාවට රූපලාවන්‍ය පැත්තට වෙලා ස්ට්‍රෙස් වෙන්නේ. මම ගොඩක් කට්ටිය මට හම්බෙලා තියෙනවා. හෙයා ගැන බැලුවොත්, ස්කින් එක ගැන බැලුවොත්. ඉතින් ඒ වගේ ගොඩක් හම්බෙච්ච අය ජෙන්සි ගොඩක් දකින්න දේ යූස් කරන්න ගන්නවා. එහෙම කරන්න ගොඩක් පෙළඹෙනවා වැඩි නේද? ගොඩක් පෙළඹෙනවා වැඩි. දැන් කවුරු හරි කිව්වොත් මෙන්න මේ සතාගේ මෙන්න මේ කොටසෙන් මේ විදිහට මෙහෙම වෙනවා කියලා. දැන් ඇත්තටම සයන්ටිෆිකලි කොහෙවත් ප්‍රූව් කරලා නැහැ. මෙහෙම කරන්න පුළුවන් කියලා. මේ වෙලා තියෙනවා කියලා. ආවට කවුරු හරි කියනවා ටක් ගාලා ඒකම අරගන්න. අරගෙන ඉතින් යූස් කරන සල්ලි නාස්ති වෙනවා. සමට හානි වෙනවා. ඉතින් ඔන්න උතන තමයි ස්ට්‍රෙස් එක එන්නේ. අර ජෙන්සි කියලා කියන්නේ හරි ඉන්ට්‍රස්ටිං කැරක්ටර්ස් තියෙනවා. එතකොට මේගොල්ලන්ට ගොඩක් වෙලාවට හරි ආසයි කියන්නේ මේකප් වලට වඩා ඒගොල්ලන් කැමති නැචරල් ස්කින් එක පෙන්වන්න. ඒකට තමයි ගොඩාක් කැමති. ඒ කියන්නේ අර මේකප් එකක් වුණාද අර ඉස්සර කාලේ දාපු මේකප් වගේ නෙවෙයි. දැන් දාන්නේ හරි චුට්ටක් ලිප්ස්ටික් එකක් ගෑවත් ඒක ලස්සන ලිප්ස්ටික් කලර් එකක් ස්කින් කලර් එකට බැලන්ස් වෙන්න. ඒ වගේ අර හරි අර මේ ඒගොල්ලෝ හරි ආසයි අර
නැචුරල් ලුක් එක වැඩිය නැචුරලි ලස්සනයි කියන එක. ඒ කියන්නේ මේකප් කොච්චර දැම්මත් පේන්නේ නැති වෙන මේකප් දාන්න කැමතියි. ඉතින් අර ඒගොල්ලන් පෙන්නන්නේ අර අපි නැචුරලි බියුටිෆුල් අපි මෙහෙමයි කියලා ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හරි ලස්සන හිත් තියෙන ළමයි තමයි ජෙන්සි එකේ ඉන්නේ. අපි ඇත්තටම ඉක්මනට රිසල්ට් එකක් දෙන දේවල් යූස් කරන අනිත් කැමති. එතකොට අපි දැන් මොන හරි දෙයක් මේ බියුටි එකේ දෙයක් අපි දැක්කත් සෝෂල් මීඩියා වල දැක්කත් කොහෙ දැක්කත් ඉක්මනට රිසල්ට් එකක් හම්බ වෙනවා කියලා දැක්කොත් එහෙම අපි ඉක්මනට යූස් කරන එක ගන්නවා. මැඩම් මොකද හිතන්නේ ඒක ගැන? ඒක මේ ජෙනරේෂන් එක ගැන විතරක් නෙමෙයි. දැන් ඒක ගැනුවොත් ක්වික් රිසල්ට්ස් හම්බෙන අනිත් අයත් කැමති ගොඩක් අය. මේ අය ඊටත් ඒක ගොඩක්ම කැමති කට්ටියක් ඉන්නවා. හරි ක්වික් රිසල්ට්ස් දැන් අද ක්‍රීම් එක ගෑවා උදේට ගිහලා මුණ බලලා වෙනස් වෙලාද කියලා. ඉතින් ඇත්තටම ඒකත් එක්කම ලෝකේ ඒ කියන්නේ දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී රූපලාවන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී මේගොල්ලන්ගේ හිත් හඳුනාගෙන ඒ විදිහේ අලුත්ම ටෙක්නොලොජි එකකුත් ඇදිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි ස්ක්‍රබ් එකක් කළොත් එහෙම මේ ස්ක්‍රබ් එකේ රිසල්ට්ස් විසිබල් වෙන්න ඕන. ඊළඟට ඒ වගේ දැන් අපි සිරම් එකක් දැම්මොත් ඒ සිරම් එකේ රිසල්ට් එක විසිබල් වෙන විදිහට තමයි අද ලෝකේ නිෂ්පාදනකරු රූපලාවන්‍ය නිෂ්පාදන කරන අය ඒ විදිහට හදලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ කැමැත්ත අරගන්න නිසා. මොකද පාරිභෝගිකයන් කැමැත්තටනේ අපි නිෂ්පාදන දෙන්නේ. ඒ වගේ අපි උනත් නිෂ්පාදන හදලා තින්නේ මේ ආලේප කරාට පස්සේ රිසල්ට්. හැබැයි මෙහෙම කරනකොට රිසල්ට්ස් එන්නේ නැහැ. දවසක් දෙකක් යනකොට ඒක හොඳ රිසල්ට්ස් හම්බ වෙනවා. ඊළඟ එක තමයි දැන් මේකේ හොඳ පැත්තක් ගැන තමයි මම මේ කිව්වේ. සමහර නරක පැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය සුදු වෙන්න කැමති එකට. දැන් ගොඩක් වෙලාවට හැමේ කිරි පාට හැමක් තමයි ගොඩක් කට්ටිය කැමති. ඒකට මේ සම සුදු කරගන්න ගිහිල්ලා දැන් මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වලදී දැන් අද ක්‍රීම් එක ගාලා හෙට අනිදා යනකොට මුණ සුදු වෙලා. ඔව් අර තියෙන අර සමහර මේ ප්‍රොඩක්ට් වල ගත්ත දවස් 7 ප්‍රතිඵල හම්බ වෙනවා. ඔව් ඒ වගේ ඒ ප්‍රතිඵල ඒගොල්ලන් බලනවා. ඊට අමතරව තමයි දැන් පිම්පල් එකක් තියෙනවා. පිම්පල් එක මේ ගාපු ගමන් හැන්දෑවට හොඳ වෙන්න ඕන. අර ඒ වගේ මනසක් හැදලා තියෙනවා. ඉතින් අර එහෙම ගියොත් එහෙම තව තියෙන තමන්ගේ තියෙන තව ස්කින් එකේ තියෙන රෝගී තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අර ඒ වගේ ක්වික් රිසල්ට්ස් වලට යන එකේ නරක පැත්තකුත් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඒගොල්ලන් බලන්න ඕනේ මොනවද තියෙන්නේ අඩංගු වෙලා ඒකේ මොනවද වෙන්නේ ඊළඟට සර්ටිෆිකේෂන්ස්. ඊළඟට ජෙන්සි එකේ තියෙන තව විශේෂයක් තමයි ඒගොල්ලන් හැම වෙලෙම හොයලා බලනවා රිවිව්ස් මොනවද තියෙන්නේ එහෙම කියලා. හොයලා බලලා තමයි ඒක මමත් සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් ගත්තා සාමාන්‍ය Google search කරලා බලනවා මේකේ මොනවද මේක කවුද යූස් කරලා තියෙන කට්ටියගේ මේවා. ඔව් ඒ වගේ ඉතින් හැමෝම බලනවා. එතකොට ඒ විදිහට බැලුවාට පස්සේ තමයි ඒගොල්ලන් එක ගන්නෙ. සමහර වෙලාවට ෆේක් ප්‍රොඩක්ට් එකකුත් වෙන්න පුළුවන්. ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී ප්‍රශ්න වෙනවා. ඊටත් අමතරව සමහර වෙලාවට දැන් කෙනෙක් කියන මම මේක යූස් කරනවා මේක ඔයා ගන්න කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී පරිස්සම් වෙන්න ඕනේ විශේෂයෙන්ම හැම වෙලාවෙම ක්‍රීම් එකක් ගන්නකොට සර්ටිෆිකේෂන්ස් බලන්න ඕනේ. මොනවද තියෙන SLS තියනවාද ISO තියනවාද ඒ වගේ සර්ටිෆිකේෂන්ස් ඒවා ඇත්ත දේවල්ද මේ වගේ දේවල් බලලා කොච්චර අවුරුදු ගාණක් මේ රටේ ඒවා තියනවාද ඒ වගේ බලලා තමයි ගන්න ඕනේ. ඉතින් ඇත්තටම ජෙන්සි එක ගැන කතා කරනකොට දුවලා වගේ කට්ටිය මම හරිම ආදරණීයයි ඒගොල්ලන් එක මොකද ඒගොල්ලෝ හරි ඕනම දෙයක් කෙලින්ම අහනවා. දැන් කොහෙදී හරි හම්බුනොත් මට මේ ප්‍රශ්න දෙනවා මෙහෙම තියෙනවා මේක යූස් කරා ඇත්ත කියනවා. දැන් සමහර අය කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ඒ මං කියන්නේ දැන් තමන්ට හැම වෙලෙම චේන්ජ් වෙන්නේ නැතුව තමන්ට යූස් කරන්න පුළුවන් දෙයක් එක යූස් කරලා කාලයක් අරගෙන ඉන්ස්ටන්ට් රිසල්ට්ස් එකක් යන්නේ නැතුව කාලයක් අරගෙන මොනවද මේකෙන් වෙන්නේ කියලා බලලා වෙන්නේ නැත්නම් වෙන එකට චේන්ජ් වෙනවා. නැත්නම් තමන්ගේ සල්ලිත් ඉවර වෙනවා. ඒ වගේ දේවල් එන සමට හානි වෙන්න පුළුවන්. ඒ වගේ. ඉතින් ඒ නිසා මම කියන්නේ දුව ඒ විදිහට ඉන්ස්ටන්ට් රිසල්ට්ස් වලට යන්නේ නැතුව තමන්ට හරියන ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. දැන් මැඩම් අපි මේ අපේ ජෙනරේෂන් එක ටාගට් කළෙම මේ බියුටි ප්‍රොඩක්ට්ස් හදනවද? ඕ අනිවාර්යෙන් මම හැම වෙලේම ඉන්නේ ටෙක්නොලොජි එකත් එක්ක. ඒ කියන්නේ ලෝකෙ කොහෙද වෙනස් වෙන්නේ මමත් වෙනස් කරනවා. ඒ කියන්නේ දැන් ජෙන්සි එකට මොනවද කැමති වෙන ප්‍රොඩක්ට්ස් අපි ගාව තියෙනවා. Forever එකේ තියෙන අපි Forever ගත්තොත් Forever Derma Elite කියලා තියෙනවා. Forever කියලා තියෙන ඊළඟට Dermal
ඩර්මක් කියලා තියෙනවා, ඩර්ම ප්‍රෝ කියලා තියෙනවා. ඉතින් මේ වගේ අපේ ප්‍රොඩක්ට්ස් අපි විවිධ විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ කොහෙද ඇමරිකාවේ කොහෙද අලුත් ප්‍රොඩක්ට් එකක් හදන්නේ, මේ ප්‍රොඩක්ට් එක අපි හදන අපි ගොඩක් Forever කියලා කියන ඉනෝවේටිව් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අලුත් දේවල් ඒ වගේම හැම වෙලාවෙම දැන් ඇමරිකාවට ෆ්‍රාන්ස් වලට නැති දේවල් අපිට තියෙනවා. එතකොට ඒ කියන්නේ මොනවාද දුව හර්බල්ස් තියෙනවා. ලංකාවේ ඕන තරම් හොඳම හර්බල්ස් තියෙනවා. ඉතින් ඒ හර්බල් ක්වොලිටි හර්බල්ස් තියෙනවා. ඒ ක්වොලිටි හර්බල්ස් උත් අරගෙන ඒ එක්ස්ට්‍රැක්ෂන්ස් උත් එක්ක හොඳම දේවල් නායසිනමයිඩ් ඒ වගේ විටමින් E විටමින් B3 මේ වගේ හොඳම දේවල් එකතු කරලා තමයි අපි අර විදිහටම මේ විදිහටම ප්‍රොඩක්ට් එක දෙනවා. ඉතින් ඒ නිසා අපි ඇවිල්ලා හැම වෙලේම කොහෙද වෙනස් වෙන්නේ? ඒ වෙනස් වෙන තැනට උත්තරයක් දෙනවා. hair colors ද ඊළඟට ස්කින් කෑර් පැත්ත ගත්තොත් එන්න ෂැම්පූස් ද ඒ හැම දෙයකටම අපි ඉන්නවා හැම වෙලාවෙම. හැබැයි අර යූස් කරන හාර්ෂ් ප්‍රොඩක්ට් එකකට වඩා අපි හර්බල් එකක් එක්ක ගිහිල්ලා ඉතාමත්ම හොඳ මයිල්ඩ් ප්‍රොඩක්ට් එකක් තමයි ඒ ජෙනරේෂන් එකට හරියන විදිහට දෙන්නේ. ඒ වගේ අලුත් වෙලා තියෙන ප්‍රොඩක්ට්ස් රාශියක් අපිත් එක්ක තියෙනවා. දැන් ඇත්තටම අපි ඉස්සෙල්ලාම අපි බියුටි රූටින පටන් ගද්දී අපි ස්ටාර්ට්අප් මොකක් ප්‍රොඩක්ට් එකක් අපි හිතනවා. එතකොට අපි මොකද ඉස්සෙල්ලාම යූස් කරන ප්‍රොඩක්ට් එක මැඩම්? ඇත්තටම කිව්වොත් ස්ටාර්ට්අප් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි අපි ගන්න පුළුවන් ෆේස් වොෂ්. Forever එකේ තියෙනවා ෆේස් වොෂ් රේන්ජ් එකක්. ස්පෙෂලි දැන් අපි ගත්තොත් එහෙම ඔයිලි ස්කින් එකට Forever tea tree oil ෆේස් වොෂ් එක හරිම පොපියුලර්. ඊළඟට ගෝල්ඩ් ෆෑන්ඩස් ෆේස් වොෂ් එක, කොම්බකා ෆේස් වොෂ් එක. මේවා හරිම ගොඩාක් කට්ටිය හරි කැමැත්තෙන් යූස් කරනවා. ඊළඟට තමයි ටෝන එක. ටෝන එක අත්‍යවශ්‍යයෙන්ම භාවිතා කළ යුතු දෙයක්. දැන් Forever එකේ කොම්බකා ටෝන එක තියෙනවා. ඇලෝවෙරා ටෝන එක තියෙනවා. මේ ටෝන එකක් අපි ෆේස් වොෂ් එකක් කළාට පස්සේ ටෝන එකක් අනිවාර්යයෙන්ම ආලේප කරන්න ඕනේ. එක වතාවක් විතරක් නෙවෙයි. සමහරවිට දෙවතාවක් තුන් වතාවක් පාවිච්චි කරන්න වෙනවා. එක සැරයක් ඇප්ලයි කරා චුට්ටක් වෙලා හිටියා ආයෙ ඇප්ලයි කරා. ඒ වගේ අපි ඇප්ලයි කරන්න ඕනේ. කොහොම කහ ටෝන එකත් ගොඩක් හොඳයි. ඊපස්සේ අර හොඳට කූලින් ඉෆෙක්ට් එකක් එක්ක සමහර අය ඉන්නවද දැන් ටෝන කරාට පස්සේ ඒගොල්ලන් ඒ ටෝන එකත් එක්ක සමට ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මොයිස්චරයිසර් එකක් විතරක් ආලේප කරන වෙලාවල් තියෙනවා. මාත් කරන්නේ. වාත් කරන්නේ එහෙම. ඒ කියන්නේ හොඳ ස්කින් එකක් තියෙනකොට අර ඒගොල්ලන් හරි ආසයි අර ෂයිනි වෙන විදිහට ගොඩක් අය කැමතියි. ඒකට ඒ ෂයින් එක අර ටෝන එකත් එක්ක එනවා. ඊට පස්සේ වල පුළුවන් මොයිස්චරයිසර් ටිකක් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් SPF එකක් sun protection එකක් 50+ එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඔය යනවනම් එහෙම නැත්නම් BB ක්‍රීම් එකක් වගේ ඇප්ලයි කරන්න පුළුවන්. Forever එකේ මම අර ඉස්සලා කිව්වා වගේ ඒ කියන්නේ ජෙනරේෂන් වලට මොනවද ඕන වෙන්නේ හැම දෙයක්ම අපි ළඟ තියෙන range of products. ඉතින් ඒ නිසා දැන් Forever එකේ දැන් අපි කිව්ව විදිහට tea tree oil face wash එක, කොම්බකා face wash එක, gold face wash එක හරිම popular face wash. මේ ටික use කරන්න පුළුවන්. ඊට අමතරව ගොඩාක් අය කැමති දෙයක් තමයි scrub එක දුව. scrub එකක් අපි ගන්නකොට අර හැමත හානිදායි නොවන ස්ක්‍රබ් එකක් ගන්න ඕනේ. දැන් Forever එකේ තියෙන 5 minute clean up එකක් කියලා. දැන් ගොඩක් වෙලාවට දුවලා යුනිවර්සිටි එකට යනවා, ජොබ් කරන්න යනවා, මේ වගේ වැඩවල් වලට එනවා. ඒ වුණාම ගෙදර ගියාම හරි ස්ට්‍රෙස් ස්කින් එකට. ඊපස්සේ ඒ වගේ වෙලාවට පුළුවන් ෆේස් වොෂ් එකක් යූස් කරලා ඊට පස්සේ ටෝන කරලා චුට්ටක් වෙලාවකින් අර ස්ක්‍රබ් එක 5 minute කියන එකේ දු වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඩීප් ක්ලෙන්ස් එකක් තියෙනවා, ස්ක්‍රබ් එකක් තියෙනවා, පැක් එකක් තියෙනවා. ඉතින් මේක දාලා චුට්ටක් වෙලා ඉඳලා හොඳට ස්ක්‍රබ් කරලා මුණ සෝදලා ටෝන ටිකක් දාලා මොයිස්චරයිසර් කරලා නිදා ගන්න යන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ඒ කියන්නේ ඕන කරන ප්‍රොඩක්ට් ඒ කියන්නේ ජෙන් C එකට ඕන කරන හැම ප්‍රොඩක්ට් එකක්ම තියෙනවා. අපි ගත්තොත් බොඩි ලෝෂන් එකක්. ඊළඟට බොඩි ලෝෂන් එක කොහොම කහ බොඩි ලෝෂන් එක විනිවැල් බොඩි ලෝෂන් එක ගොඩක් අය කැමතියි. අර ගොඩක් අර චූටි චූටි ඇක්නීස් ඉන්න අයට එහෙම හරි හොඳයි විනිවැල් බොඩි ලෝෂන් එක. දැන් මැඩම් දැන් මේ දැන් අපේ ජෙනරේෂන් එකේ ගොඩක් ටීනේජර්ස්ලාත් ඉන්නානේ. ඒගොල්ලන්ටත් මේ ප්‍රොඩක්ට් හොඳයිද? ඩෙෆිනිට් අනිවාර්යයෙන්ම හොඳයි. ඒක යූස් කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට සාමාන්‍යයෙන් වැඩිවියට පත්වෙච්ච ගැහණු දරුවෙක්ට සහ පිරිමි දරුවෙක්ට භාවිතා කරන්න පුළුවන් හැම නිෂ්පාදනයක්ම තියෙනවා. ඒ වගේම වැඩිවියට පත් වෙන්න ඉස්සෙල්ලා ඉන්න කුඩා දරුවන්ටත් Forever එකේ Tiki Baby කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඉතින් බේබි කලෝන්, ක්‍රීම්, මොයිස්චරයිසර්, ෂැම්පූස්, බොඩි වොෂ් මේ හැමදේම ඒගොල්ලන්ටත් තියෙනවා. ගොඩක් වෙලාවට ගොඩක් අය කැමති තව දෙයක් තමයි බොඩි වොෂ් වලට. බොඩි වොෂ් එකකදී ඒගොල්ලෝ ආසයි අර සුවඳ තියාගෙන ඒ වොෂ් එක අපි වොෂ් එක ගන්නකොට හරි හොඳ ෆීලිං එකක් එක්ක ඒ බොඩි වොෂ් එක අරගන්න ඕනේ. ඒ බොඩි වොෂ් එක අපි ගන්නකොට Forever බොඩි වොෂ් වල වෙනිවැල් බොඩි වොෂ් එක ගොඩාක් හොඳට අලවි වෙන බොඩි වොෂ් එකක්. ඉතින් ඒවා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට
ඕනේ විදිහට මොයිස්චරයිසර්ස් තියෙනවා ඊළඟට BB ක්‍රීම් එක. දැන් ඔය BB ක්‍රීම් එක හදනකොටත් අපි බලපු දෙයක් තමයි යන් අය හරි කැමති අර මේකප් කරා නෑ වගේ ඉන්න. අපි ඉස්සෙල්ලා කතා වුණා වගේ. ඉතින් අර ඒගොල්ලන්ට හරි දාසයි අර BB ක්‍රීම් එකක් ඇප්ලයි කරලා ලස්සන චූටි ලස්සන පොඩි මේකප් එකක් කරගෙන ඒ වගේ ඉන්න. ඉතින් අර දූ ඉස්සෙල්ලා ඇහුව විදිහට ලෝකේ වෙනස් වෙන හැම තැනකදීම forever වෙනස් වෙලා තියෙනවා. අනිත් එක දුව ඒක තමයි මම විශේෂයෙන්ම හිතපු දෙයක්. අර පැකේජින් එක හැඩ වැඩ කරලා ගන්නවට වඩා ඒක ඇතුළේ තියෙන ටික තමයි හැඩ වැඩ කරලා තියෙන්නේ. forever එකේ තියෙන වෙනස ඒකයි. අනිත් එක දුව අපි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ හිතන දෙයක් තමයි මේ එන්වයරන්මන්ට් එක ගැන. ඉතින් ඒ නිසා ටියුබ් එකක් දැන් ගත්තට පස්සේ ඒක දි รา පත් වෙන විදිය. ඊළඟට ගන්න ක්‍රීම් එකට ගන්න හර්බල්ස් වලින් ඒ වගා කරන ගොවියන්ට ඉන්නවද? ඒගොල්ලන්ට කොයි විදිහද මේක බෙදිලා යන්නේ? එතකොට මේක එක්කෙනෙක් තුල විතරද මේ මුදල් සංසරණය වෙන්නේ? ඔයගේ දේවල් හරියට බලනවා ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එක. දැන් ඔයත් බලනවා ඇති. ඉතින් ඒ වගේ වෙලාවට අපි නිෂ්පාදන අපේ ටියුබ් එකේ ඉඳලා ටියුබ් එකත් ඒක බයෝඩිග්‍රේඩබල් ටියුබ් එකක්. ඊළඟට අපි පාවිච්චි කරන හර්බල්ස් උත් ඒ වගේ. ඊළඟට අපි ෆැක්ටරි එකේ පාවිච්චි කරන වතුර නිෂ්පාදන වලට පාවිච්චි කරලා අයින් වෙනවා අපි රීසයිකල් කරනවා. රීසයිකල් කරලා තමයි අපි ප්ලාන්ට්ස් වලට දාන්නේ. කිසිම හානියක් පරිසරයට වෙන්න දෙන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ ලස්සන කතාන්දරයක් තුල තමයි forever නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අර ඒ වගේ කියන්නේ ඕනම ජෙනරේෂන් එකකට ඒ යනකොට ඒගලන්ට ඇවිල්ලා දැන් දුවට ඇවිල්ලා බලන්න පුළුවන් මේ කියන දේවල් ඇත්තද කියලා. ඉතින් අපි ඇත්ත විදිහට අපි වෙන ප්‍රොඩක්ට් එකක් ගත්තාම බලන්න ඉතින් අනිත් වෙන රටකින් අපි ගන්න ප්‍රොඩක්ට් එකක් අපිට ගිහිල්ලා බලන්න බෑ. ඕන තරම් වීඩියෝස් හදන්න පුළුවන් නේ. ඉන්න වෙන රටවලකට යනතකද අපි ගන්න ගොඩක් වෙලාවට කොමාරිකා ගෝවියුන්ගේ ලංකාවේ ඉන්න අය. ඊළඟට කොමාරිකා අතරනේ සියඹලා ඉතින් විවිධ විදිහේ නිෂ්පාදන ගොඩක් දුන්නු විල මේ හැම දෙයක්ම කොහොඹ කහ පින්ලදී ගන්න ගොවියන්ගේ. ඒගොල්ලන්ට මුදලක් යනවා. මේක හැම දෙකෙනා අතරම බෙදිලා යන නිෂ්පාදනයක් තමයි forever කියලා කියන්නේ. දැන් ඇත්තටම අපේ ජෙනරේෂන් එකේ කට්ටිය ගොඩක් වැඩ කරන්නේ එළියේ එක්ක යුනිවර්සිටි එකේ එක්ක වර්ක් කරන තැන්වල. ඒතර ගොඩක් අපි අර අවුවඩ් නිරාවරණය වෙනවා. එතකොට අපි හැමතිස්සෙම හිතනවා අපේ සන් ප්‍රොඩක්ෂන් එකක් ගැන. එතකොට මැඩම්ගේ ප්‍රොඩක්ට් වලින් අපිට හොඳම දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එක මොකක්ද? ඔදෝ සන් ප්‍රොටෙක්ෂන් එක විතරක්ම නෙමෙයි අවුවේ ඉන්නවා ඒක ඇත්ත එක. අනිවාර්යයෙන්ම අපි වතුර බොනවා වගේ සන් ප්‍රොටෙක්ෂන් එකක් අපේ ඇඟට අත්‍යවශ්‍යයි. අපි ඉන්න රටත් එක්ක. ඊළඟට අපි දැන් ගෙදර ආවට පස්සේ මහන්සියලා ගොල්ලෝ ගෙදර එනවානේ. ආවට පස්සේ අර වගේ ෆේස් වොෂ් එකක් යූස් කරලා ටෝනර් කරලා ස්ක්‍රබ් එකක් කරලා නම් කරලා ඊට පස්සේ ආයි ටෝනර් කරලා දැන් නයිට් ක්‍රීම් එකක් දාලා දැන් මේ ඔක්කොම සත්කාරට ටික කරාම ඔයාලට හොඳට නිින්ද යනවා. ඔයාලට පුළුවන් වුණා හෙයා ඔයිල් එකකුත් යූස් කරලා හොඳට මසාජ් කරලා හොඳට නිදා ගන්න පුළුවන්. අපි දන්නවා අපි අපි කියන්නේ හරියට නිදා ගන්න හම්බුනේ නැත්නම් පහුවෙන දවසම හරි අවුල්නේ. සන් ප්‍රොටෙක්ෂන් එක මොනවා ගෑවත් හරියටම අවුල් වෙනවා. ඒ නිසා හොඳට රෑ හොඳ නිින්දක් ඕනේ. හොඳට ඔයිල් මසාජ් එකක් කරලා හොඳට නිදා ගන්නවා. නිදාගෙන ෆ්‍රෙෂ් පිට නැගිටිනවා. නැගිටලා හොඳට අර විදිහට වොෂ් එකක් දාලා ඔක්කොම කරලා ඔයාලට පුළුවන් සන් ප්‍රොටෙක්ෂන් එක ඇප්ලයි කරන්න. හොඳට මූණේ අතපයවල හොඳට ඇප්ලයි කරගෙන යන්න. මොකද දැන් ඔයා එළියේ යන්නේ ඔයිලිට යනවා. ඒ නිසා සන් ප්‍රොටෙක්ෂන් එක ඇප්ලයි කරගෙන යන්න පුළුවන් forever එකේ. ඒතර මැඩම් මේ සාමාන්‍යයෙන් අපිට දැන් ගෙදර ඉන්නවා වගේ ඒත් අපිට සන් ප්‍රොටෙක්ෂන් එක අවශ්‍ය නේද? අවශ්‍යයි. කොහොම මේ තැන්වල හිටියත් හිරු එළිය එනවා. හිරු එළිය ඒ කියන්නේ එළිය වැටුණාද හිරු එළිය තියෙනවා. සමහර අය හිතනවනේ අර එළියට ගියාම විතරයි යෝනේ කියලා. සමහර අය කියනවා අපිම ගෙදරමයි ඉන්නේ. ඔව් වැඩක් නෑ. අවුවට යන්නේ රෙදි වේලන්න විතරයි අවුවට යන්නේ. ඒත් ඉක්මනට ගෙදරට එනවා. ඒ නිසා එහෙම ඉන්න අය ඉන්නවා. සන් ප්‍රොටෙක්ෂන් එක අවශ්‍යයි. මම ඒකයි දුව කිව්වේ අර වතුර බොනවා වගේ සන් ප්‍රොටෙක්ෂන් එකක් ඕනි කියලා. ඊට පස්සේ හොඳට සන් ප්‍රොටෙක්ෂන් එකක් ඇප්ලයි කරලා දැන් ඔයා ඔෆිස් යනවා. ඔෆිස් ගියාට පස්සේ ඔයාට පුළුවන් නම් ආයෙත් පොඩ්ඩක් මූණ වොෂ් කරලා සන් ප්‍රොටෙක්ෂන් එක මූණේ ආලේප කරගෙන ඒ වගේ දවසට දෙපාරක්වත් ආලේප කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. forever sun protection එක වෙනස් වෙන්නේ අනිත් ඒවාට වඩා. ඉතින් ingredients අපි ලෝකේ තියෙන හොඳම sun protect කරන ingredients තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඒ භාවිතා කිරීමෙන් 50 SPF එකක් අපේ sun protection එකේ තියෙනවා. සමහර ඒවා මේ ලංකාවේ ගොඩක් ප්‍රොඩක්ට් වල තියෙනවනේ SPF 30 ඒ වගේ ඒවානේ ගොඩක් තියෙන්නේ. ඔව් ඇත්තටම දුව 30+ එකක් ඕකේ. හැබැයි 50+ එකක් යූස් කරනවා නම් ඒක කියන්නේ ගොඩක් එළි ඉන්නවා නම් ඔයා ගොඩක් දුර යනවා නම් ඔයාට ඒ කියන්නේ 50+ එකක් භාවිතා කරන්න පුළුවන්. forever sun protection එකේ තියෙන වැදගත්කම ඔයා හිරු වලින් ආරක්ෂා කරනවා වගේම ඔයාගේ හැම පහපත් කරනවා.
හැම පැහැපත් කරන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි නයසිනමයිඩ් විශේෂයෙන්ම අඩංගු කරලා තියෙනවා. ඒ වගේ අපි ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් උත් එක්ක සම ආරක්ෂා කරනවා. ඒ වගේම සම හිරුවෙලියෙන් ආරක්ෂා කරන සමට අවශ්‍ය කරන තෙතමනේ ලබා දෙන මේ ඔක්කොම ටික තියෙනවා Forever SPF cream වල. Forever 30+ කියලා තියෙනවා. Forever 50+ කියලා. ඒ දෙකේ වෙනස මොකක්ද? දැන් පුතා අපි 30+ SPF cream එකක් සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් වගේ කාලයක් අපිට හිරුවෙලියත් එක්ක ඉන්න පුළුවන්. ආරක්ෂා කරනවා. 50+ එකක සාමාන්‍යයෙන් පැය 5කට අධික කාලයක් සම ආරක්ෂා කරනවා. මේක ඇවිල්ලා කැල්කුලේෂන් එකක්. SPF ෆැක්ටර් එක කියලා කියන්නේ ඒකත් එක්ක තමයි නිෂ්පාදන හදලා තියෙන්නේ. 30+ එකක මේ විදිහයි 50+ එකක සාමාන්‍යයෙන් පැය 4කට වඩා වැඩි කාලයක් හිරුවෙලියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ඒ අතර කාලෙදී තමන්ගේ හැම ආරක්ෂා කරනවා. අනිත් එක දුව අපි මේ ආවට ගියට ප්‍රොඩක්ට් එකක් දාන්නේ නැහැ. Forever කියලා කියන්නේ ආවට ගියට දාන ප්‍රොඩක්ට්ස් දාන කම්පැනි එකක් නෙමෙයි. Forever කියලා කියන්නේ අපි හැම නිෂ්පාදනයක්ම පරිවර්තන කරලා ඒ පරිවර්තන දත්තත් එක්ක තමයි NMR එකට ගිහිල්ලා අපි අරගෙන තියෙන ලයිසන් එක. එහෙම නැතුව ප්‍රොඩක්ට් එකක් අපි දාන්නේ නැහැ. NMR එක කියනවා නම් හරි ඔයාට පුළුවන්ද මේක SPF 50+ කියලා ප්‍රූව් කරන්න. අපි ඒක ප්‍රූව් කරලා තියෙනවා. ප්‍රූව් කරලා අපි ට්‍රයල්ස් කරලා ප්‍රූව් කරලා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මේක මෙහෙම වෙනවා කියලා අපි ඇප්ලයි කරලා අපි මේකේ අපි තියෙන ෆිල්ටර් එක කොච්චරක් තියෙනවද SPF එක කොච්චරක් තියෙනවද කියලා පෙන්නලා තමයි NMR එකේ ලයිසන් එක අරන් දෙන්නේ. ඒකයි දුව මම හැම වෙලාවෙම කියන්නේ ප්‍රොඩක්ට් එකක් ගන්නකොට NMR එක තියෙනවද කියලා බලන්න. NMR සර්ටිෆිකේෂන් එක තියෙනවා නම් ISO තියෙනවා නම් ඒක බය නැතුව ආලේප කරන්න. හැබැයි බොරුවට කරන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම හොයලා බලලා ඒක භාවිතා කරන්න. ඒකයි මම හැම වෙලෙම කියන්නේ Forever නිෂ්පාදන කියලා කියන්නේ හැම වෙලාවෙම හරි දේ කරන results oriented product එකක්. ඒ වගේම අපි හැම එකකම රිසර්ච් එකක් කරලා ඒක ප්‍රූව් කරලා පෙන්නලා තමයි අපි ඒ දේ කරන එකයි. SPF 50+ එක Forever sun protection එකත් අපි ඒ වගේ නිෂ්පාදනය කරපු දෙයක්. දැන් අපේ වයසට පිරිමි ළමයි ගොඩක් මේ beauty routine ෆලෝ කරනවා. එතකොට beauty products use කරනවා. එතකොට සමහරක් කට්ටිය කියනවා මේ පිරිමි ළමයිනොත් ගෑල් ළමයි වගේ එහෙම කියලා. මඩම් මොකක්ද හිතන්නේ ඒක ගැන? ඉතින් දරුවෝ පිරිමි ළමයි කියන්නේ මිනිස්සුනේ. ඒගොල්ලොත් ලස්සනට ඉන්න ඕනේ. පිරිසිදුව ඉන්න ඕනේ. ගෑනු ළමයි කැමති පිරිමි ළමයි ලස්සනට ඉන්නවා නේද? ඒ වගේම පිරිමි ළමයි කැමති ගෑනු අයත් ලස්සනට ඉන්නවා. ඉතින් ඒ වගේ පිරිමි ළමයි පිරිසිදුවට ලස්සනට කොණ්ඩේ ලස්සනට කපලා දැන් සමහර අය මම දකිනවා මේ ගොඩාක් අර බියර්ඩ් එක හදලා ට්‍රිම් කරලාවත් නැති. ඉතින් බියර්ඩ් එක ට්‍රිම් කරලා හොඳ ෆේස් වොෂ් එකක් ස්ක්‍රබ් එකක් ඒගොල්ලන් තමයි දුව ඇත්තටම ගෑනු ළමයින්ට වඩා බියුටි ප්‍රොඩක්ට් යූස් කරන්න ඕනේ. හේතුව වැඩිපුරම අවුවින්නේ ඒගොල්ලන්. ඊළඟට ගොඩක් වෙලාවට මේ මුහුණේ black heads white heads තියෙනවා. ඉතින් ඊළඟට තමයි අර සමහර වෙලාවට නිතර අවු යනවා sun protection එකක් use කරන්න ඕන. කොණ්ඩේ නිතරම helmet දාන අය ඉන්නදී ඒගොල්ලන්ට oil massage එකක් වගේ කරගන්න. ඒ වගේ ගැහැණු ළමයින්ටත් වඩා පිරිමි ළමයින්ට තමයි රූපලාවන්‍ය වැදගත් වෙන්නේ. එතකොට මේ Forever එකේ තියෙනවද එහෙම මේ men's ලටම ඒ products? Forever men's තියෙනවා. Forever men's products තියෙනවා. ඒගොල්ලන්ට කියන්නේ face scrub එක ඒගොල්ලන්ට වෙනම විදිහේ face scrub cleansers face wash shampoos ඒ ඔක්කොම ටික ඒගොල්ලන්ට හරියන විදිහට අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මම ඒකනේ දුව කිව්වේ Forever කියලා කියන්නේ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන හොඳම නිෂ්පාදන දෙන කම්පැනි එකක්. ඒ වගේ අපි පිරිමි ළමයින්ට ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ ඉන්න පිරිමි ළමයින්ට අවශ්‍ය වෙන හැම නිෂ්පාදනයක්ම අපි හදලා තියෙනවා. බොඩි ලෝෂන්ද මේ හැම දෙයක්ම. ඉතින් අර සාමාන්‍යයෙන් ගෑනු ළමයෙකුට පුළුවන් බර්ත්ඩේ එකට gift එකක් දෙන්න Forever men's එකේ face wash ස්ක්‍රබ්ස් ඒ වගේ ෂැම්පූස් වගේ දේවල්. ඉතින් ඇත්තටම අර ඒගොල්ලන්නුත් ලස්සනට ඉන්න ඕන හොඳ ලස්සනට ස්මාර්ට් එකට ඇඳුම වගේම ස්කින් එක මේ හැමදේම හොඳට බලා කියා ගන්න ඕනේ. ඉතින් මම දැකලා තියෙනවා මම දන්න සම්ගොඩක් පිරිමිලා දෙන්න හරිම කෙයාරින්. ඉතින් ඒ වගේ ඒක වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද හේතුව ඒගොල්ලම සමබරව ඉන්න ඕනේ. ඉස්සර බ්‍රයිඩල් ඩ්‍රෙසින් වලදී බ්‍රයිඩ්ව අඳින ලස්සනට බ්‍රයිඩ් ගෲම් අරුතරම මොනවාක්වත් නැහැ ක්‍රීම් ටිකක්වත් ගාලා නැති වෙලා තියෙන ඉස්සර මං කියන්නේ ගොඩක් ඉස්සර. ආවට දැන් එහෙම නැහැ. වෙනස් නැහැ. එයාත් යනවා සැලෝන් එකට. එයාත් ගිහිල්ලා කොණ්ඩේ හදනවා. පොඩ්ඩක් මේකප් දානවා. එහෙම ඉන්න ඕන. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම තමන් සතුට වෙන විදිහට රූපලාවන්‍ය කරගන්න ඕනේ.
දැන් මැඩම් සායකෙක් විදිහට ජෙන්සීලට දෙන්න පුළුවන් මැසේජ් එක මොකක්ද? ඕ ජෙන්සීලට දෙන්න ඕන ලොකුම මැසේජ් එක තමයි ඉස්සෙල්ලා ඉවසන්න ඕනේ. ඒ වගේම තමයි ඉවසීම හොඳට ඉගෙන ගන්න ඕනේ. ජෙන්සීලගේ ඉවසීම හරි අඩුයි. සමහර වෙලාවට දැන් බෑ කියලා හිතුනොත් අතහැරලා දාලා යන ඔක්කොම. එහෙම අතාරින්න බෑ. ෆියුචර් එකක් හදා ගන්න ඕන. එතකොට ඉස්සෙල්ලා එඩියුකේට් වෙන්න ඕන. Tamanට යන්න කැමති මොනවද කියලා බලලා හරියට ඒ ගැන හොඳටම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ Tamanට කරන්න පුළුවන් දේ මොනවද කියලා බලන්න ඕනේ දුව. ඒ කියන්නේ තව කෙනෙක්ව දැකලා එයාව ෆලෝ කරන එක නෙවෙයි. ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් දුවටත් කියන්නේ ඒකයි. ඔයාත් යුනිවර්සිටි එක යන අතරේ මොනවාරි පොඩි රසාවක් හරි ගන්න මම දැකලා තියෙනවා ගොඩක් ඔයගලන්ගේ ওই ජෙනරේෂන් එකේ කට්ටිය ජොබ් එකට යන අතරේ ඉගෙන ගන්න යන අතරේ අලුත් ක්‍රියේෂන්ස් කරනවා. ඔයගලන්ගේ ජෙනරේෂන් එකට පුළුවන් ක්‍රියේට් කරන්න අලුත් දේවල්. සෝෂල් මීඩියාස් කරලා සෝෂල් මීඩියා වලින් විකුණන්න පුළුවන්. ඒ වගේ ඔයගලන් හරිම ක්‍රියේටිව් ජෙනරේෂන් එකක්. ඒ නිසා ලස්සන දේවල් ක්‍රියේට් කරන්න. අනික් අයට කරන්න බැරි දේවල් ක්‍රියේට් කරන්න. ඒ ලස්සන හරියට දකින්න. ඔය ජෙනරේෂන් එකේ තියෙන අදි විශේෂත්වය තමයි හරි ආසයි කමියුනිකේට් කරන්න, එකතු වෙලා ඉන්න, ගෲප් එකක් වගේ ඉන්න හරි ආස ජෙනරේෂන් එකක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ව්‍යවසායකෙක් වෙන්න අවශ්‍ය කරන හොඳ දේවල් ඔයගලන්ට තියෙනවා දුව. ඒ නිසා ওই ජෙනරේෂන් එකේ අයට මම කියන්නේ ඉවසගෙන ඒ ගමන සන්තෝෂයෙන් යන්න. දැන් අපේ වයස ළමයෙක්ට අයිඩියාවක් තියෙන පුළුවන් ප්‍රොෆෙෂනල් විදියට සලුනයක් ඕපන් කරන්න. එතකොට මැඩම්ට දෙන්න පුළුවන් උපදෙස්, මැඩම්ගේ මොනවද තියෙන ප්‍රොඩක්ට්ස්, එයාට දෙන්න පුළුවන් උපදෙස් මොනවාද? හරි දුව, දැන් අපි කතා කරොත් ඔයාට කියලා ඉස්සෙල්ලාම ඔයා ඉගෙන ගන්න ඕනේ. රූපලාවන්‍ය සහ කේශලාවන්‍ය කියන එක ඉගෙන ගන්න ඕනේ. දැන් අපේ තියෙනවා චාම්වේ ඇකඩමි එකක්. ලංකාවේ අපේ කැන්ඩි ඒ වගේම කොළඹ කිරිබත්ගොඩ තියෙනවා චාම්වේ ඇකඩමි එකක්. ඒත් අපේ ඇකඩමි එකේ level 4 certificate එක ගන්න පුළුවන්. level 4 certificate එක hair and beauty අරගන්න පුළුවන්. NVQ level 4 certificate එක ගත්තට පස්සේ ඔයා දන්නවා professionally කොහොමද salon එකක් open කරන්නේ. ඔයා කොහොමද hair dresser කෙනෙක් වෙන්නේ. ඔයා කොහොමද beautician කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඔයා කොහොමද මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්නේ. ඔයා කොහොමද බ්‍රයිඩ් කෙනෙක් ඩ්‍රෙස් කරන්නේ. මේ හැම දෙයක්ම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයා අපේ ඇකඩමි එකකින් එළියට යනකොට ඔයාට අවශ්‍ය කරන ප්‍රොෆෙෂනල් නොලෙජ් එක වගේම ප්‍රොෆෙෂනල් ප්‍රොඩක්ට්ස් උත් අපි ගාව තියෙනවා. Derma Pro කියන ප්‍රොඩක්ට් එක අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ ප්‍රොෆෙෂනල්ස්ට. ඒ කියන්නේ සැලොන්ස් කරන අයට සැලොන් එක තුලදී භාවිතා කරන්න තමයි අපි Derma Pro කියන නිෂ්පාදන කරලා තියෙන්නේ. ඒකට ඒවා දැන් තියෙන ගොඩක් ක්ලිනික්ස් ඕපන් කරනවානේ. ඒ වගේ ස්කින් ක්ලිනික් වලටත් හරියන විදිහේ නිෂ්පාදන Derma Pro එකේ තියෙනවා. ඒකට ඒගොල්ලන්ට පුළුවන් මේ නිෂ්පාදන භාවිතා කරලා ඔයාට පුළුවන් නිෂ්පාදන භාවිතා කරලා ඊටාත්ම හොඳින් ඒ කියන්නේ ලාභ ලබා ගන්න පුළුවන් විදිහට ඊටාත්ම හොඳ නිෂ්පාදන සහ ක්‍රම අපි එකතු කරලා තියෙනවා. ඒ විදිහට ඒ සැලුන් එකේ භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපි නිෂ්පාදනය කළ Vigo O5 කියලා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් hair colors. ඒකට අපි තමයි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක් අපි ලංකාවේ නිෂ්පාදනය කරන Vigo O5 කියලා. ඒකට Vigo O5 එකේ තියෙනවා කලර්ස් 10ක්. එයා කලර්ස් 10ක් තියෙනවා. black, brown, mahogany, blue colors, ash colors මේ ඔක්කොම තියෙනවා අපි ළඟ. ඒකට ඒව අරගෙන ඔයාට පුළුවන් ක්‍රියේට් කරන්න. දැන් අපේ hair color එක නිෂ්පාදනය කරලා තියෙන්නේ හරියට water colors වගේ. ඔයාට colors mix කරලා ලස්සන colors දාන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි Vigo O5 එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒතකොට දැන් මම පාවිච්චි කරලා තියෙන්නේ Vigo 5 mahogany color එක. ඉතින් අර ඒ වගේ ඔයාට ඒ ටෙක්නොලොජි එකත් එක්ක අපි නිෂ්පාදන දෙනවා. ඊළඟට තමයි දැන් ඔයාගේ කස්ටමර්. එයා අහනවා ගෙදර කියලා මම මොනවද යූස් කරන්නේ? ගෙදර කියලා එයාට යූස් කරන්න forever products තියෙනවා. ඊට අමතරව Derma Elite කියන නිෂ්පාදනය. ඒක new ටෙක්නොලොජි එකත් එක්ක ආපු නිෂ්පාදන serums ඒ වගේ දේවල් තියෙනවා. ඒවා භාවිතා කරන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ඔගොල්ලන්ගේ ජෙනරේෂන් එක ජෙන් C එකට එඩියුකේට් කරන්න එයාට ඊට පස්සේ එයාට පාවිච්චි කරන සැලොන් එකකදී යූස් කරන්න ප්‍රොඩක්ට් එක ඒ වගේම එයාගේ කස්ටමර්ට දෙන්න ප්‍රොඩක්ට්ස් ඔක්කොම forever එකේ අපි නිෂ්පාදනය කරනවා. ඒ නිසා දුව බය නැතුව ඔයාට ඕන නම් එයා ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න, ඔයාට hair technician කෙනෙක් වෙන්න එන්න අපි ළඟට අපිට පුළුවන් ඒ හැමදේම කරන්න. ඒ වගේම දුව දැන් ඔයා ශාම්‍ය ඇකඩමියට එනවා, ඉගෙන ගන්නවා, ප්‍රොඩක්ට්ස් යූස් කරන විදිය කියලා දෙනවා. ඔයා සර්ටිෆිකේට් එකක් ගන්නවා. මේ ඔක්කොම ටික අරගෙන ඔයා සැලොන් එකක් ඕපන් කරනවා. ඔයා සැලොන් එක ඕපන් කරාට පස්සේ Forever products, Derma Pro products, Derma Elite products, Vigo O5 මේ ඔක්කොම අපි ඔයාට දෙනවා. ඉතාමත්ම හොඳ ඩිස්කවුන්ට් රේට් එකක් එක දෙනවා. මොකද ඔයා හැදෙන්න ඕනේ. ඔයා උඩට එන්න ඕනේ. ඔයාගේ අනාගතය හැදෙන්න ඕනේ. ඒ වගේම අපි 100% ඔයත් එක්ක ඉන්නවා.
ඔයාගේ කස්ටමර් හැදෙනකම්. ඒ කියන්නේ දැන් කස්ටමර් කෙනෙක් ආවා එයා සන්තෝෂෙන් එළියට යන්න ඕනේ. එයා රුපියල් 1000ක් දොවට වියදම් කරන්නේ ඔයා 1500ක වැඩක් එයාට කරලා දෙන්න ඕනේ. ඉතින් අර ඒ වගේ එයාව සතුටු කරලා එයාවට ලස්සන කරලා එයාට හැමදේම නිරෝගීව එයාව තියාගන්න ඕන හැමදේම අපි ඔයත් එක්කම ඉඳගෙන ඔයාට අපි පොරොන්දු වෙනවා. ඔයාගේ කස්ටමර් එක දිගටම තියාගෙන ඔයා ලොකු තැනකට එනකම් අපිත් එක්ක අපි ඔයත් එක්ක ඉන්නවා කියන එක. ඒ වගේ සැලොන්ස් අපිත් එක්ක තියෙනවා. එදා වගේම අදත් අපේ නිෂ්පාදන භාවිතා කරන අපිත් එක්ක ඉන්න බොහොම ඉහළින් වැජබෙන සැලොන්ස් අපිත් එක්ක තියෙනවා. ඉතින් අර ඒක තමයි අපි කරන්නේ. ඒක තමයි අපිට ඕනේ. අපි විතරක් නෙමෙයි. අපි අනිත් අයටත් අනාගතේ හදලා දීලා ඒගොල්ලනොත් ඉහළට ඔසවලා තියෙන එක තමයි forever අපේ ප්‍රාර්ථනාව.